යාට දෙමු එකක් වෙනම. මෙන්න මට දෙකක් මට දෙකක්. මේ ඔය ඇඳුමට මොකක් කරේ දාගන්න ඕන නැත්නම් ඔය ඇඳුම වල ඒකත් තමයි. මතක් පයින්. ඒක ආයෙ ඔක ඒක දාන්න කොහෙද? තාත්තලා උඩ ගියා. ඒක කමු කන්න එක කන්න අපරාධ නැත්තම්. මේ ආයෙත් ගත්තා ඒක. අල්ලහැරම තියන්න. අර මේ ලයින් එකෙන් ගන්න. ඒකේ ක්‍රන්ච් එක බල්ලි පාදින් හොරෙන් බූප ගන්න. අන්න හරි ඒක තමයි ඉතින්. අපි ඉස්සර මේ පූජා අනේ අපි දැන් මේ කපාගමු. ඉන්නේ තමයි ඉන්න මොකද මොකද කරන්නේ? අන්න අන්න පුළුවන් කිව්වා ඒක මගේ. කාලා දැම්මා ඒක. දන්නවද? දන්න. අන්න මම try කරලා බලනවා. අයියෝ ගමුද? එපා කොහමද මෙතනදී ඔක්කොම දාන්න කිව්වොත් එහෙම අපි ඉරගෙන අසනක් තව වෙනස් විදියක් හදමු. දැක්කද? අර මන් දින්න. Hey guys, welcome back to Dinesh vlog. So today we both are going to do something really exciting. අපි දෙන්න වෙනදාට මේ වගේ adventurous වැඩ කරනවා. හැබැයි අද මේක ටිකක් වෙනස් වැඩක්. ජයවා ඔය මේ වෙලාවට මම හිටියේ පොඩි එකා කේක් එකක් හදලා නේ. ඔව් අමාරු වෙట్లా කියන හොඳටම මේක ගොඩ දා ගන්න ඕනේ. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් සජෙස්ට් කරලා තිබ්බා අපිට කුකින් බ්ලොග් එකක් කරන්න කියලා ඔයාලා වෙනුවෙන්. ඉතින් මේක කුකින් බ්ලොග් එකක් නෙමෙයි වුණත් ඒ සමානම ඒ ළඟින්ම යන වැඩක් තමයි අපි අද කරේ. හලෝ හායි කොහොමද? මේ අපේ චූටි කේක් එකක් හදලා තියෙනවා. ඒ හදලා තියෙන එක මට වගේ ලොකුම සපෝට් එක කොට මේක වැඩිපුර රස කරගන්න සහ ලස්සට කරගන්න. අනිවාර්යෙන් අපි ලස්සන ඩෙකරේට් කරමු. හරි. ඔයාලට මොනවද හිතෙන්නේ හොඳ? අපි ගමු පැලට් නයිෆ් එකක් ඕන ඔයාලට. ඒකට මේකක් කරන් යමු. උදාර පැලට් නයිෆ් එකක්. තව අපිට ඕනේ පයිපින් බෑග්ස් එක කීපයක් දෙන්න. අපි අද ඇවිල්ලා ඉන්නේ ද කේක් වේකට. නිගම්බාවට ඉන්න අය නම් මේ ෂොප් එක ගැන දන්නවා. මේකම බ්‍රාන්චස් දෙකක් තියෙනවා. ඒ වගේම ජයරස් ද කේක් වේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ඉතින් ඒ numbers, locations හැම එකම description එකේ දාන්නම්. ඔයාලත් අනිවාර්යයෙන්ම කේක් වේ එක visit කරන්න. We both were there with 2 chocolate cakes and we are about to add some magic on our cakes. So, it's the cake way people who are going to get along with us. ඊළඟ තියෙන item 4000කට වැඩි. මේ ඉන්නේ මිස්ටර් හරිත් පෙරේරා. ඒ කියන්නේ කේක් වේකේ ඕන. ඒ වගේම මේ ඉන්නේ මිසිස් මිනෝලි කොස්ටා. ඉතින් ඒගොල්ලෝ දෙන්න තමයි අද අපේ තාත්තිටයි දුවටයි මේ වැඩේට සපෝට් කරන්න යන්නේ. වැඩික දාන හැටි මම ඔයාලට ඒක කියලා තමයි. අපි ගමු ස්ක්‍රේප් එකක්. චූටි කේක් හදන්න ඕන නම් චූටි ට්‍රේස් තියෙනවා. අනික මේ උස වැඩියෙන් හදන්න ඕනේ නම් මේ වගේ එහෙම ට්‍රේස් ගන්නත් ලොකු පුළුවන්. කේක් එකක්. ඔව් එතකොට ඔයාලට දෙපාරක් කේක් බේක් කරන්න ඕනේ නැහැ. එකපාරම දාලා හදන්න හදා ගන්න පුළුවන්. ලේසි. ඔක්කොම එක වැඩෙන් ඉවරයි. මං නම් හරිය ආසයි මගේ කෙලිපැටව දෙන්න. ඒ වගේම අපි 4 දෙනාම ගත්තත් මේ විදිහට හැමදේම තමුන්ගේ අතින් කරගන්න පුළුවන් නම් ඉතින් ඒකට අපිට knowledge එකක් ඕනේ වගේම මම හිතනවා ඒ knowledge එක තියෙන අයව අපි ඇසුරු කරාම ඒගොල්ලන් එක්ක සම්බන්ධ වුණාම අපිට ඒ knowledge එක ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට මිනෝලි ගොඩාක් දේවල් මගේ දුවට උගන්වලා තිබ්බා. ඉතින් thank you මිනෝලි, thanks a lot for that. ඒක හරිම sweet gesture එකක්. ඉතින් ඔයාලත් බලන්න මේ ටික කොහොමද වෙන්නේ කියලා. කේක් එක අයිසිං කරලා ලස්සන කරගන්නේ කොහොමද කියලා දැනගන්න අහන්න ගිය අපි දෙන්නට හොඳ ට්‍රීට්ස් උත් අපිට ගොඩාක් හම්බ වුණා. අපි අන්බොක්ස් කරන්න යන්නේ. chocolate cake. රස පාටයි. හැබැයි ඉතින් මේවා හදන කේක් වගේ නැතුවේ. අපි කමුකෝ හදලානේ. මොනවා චුටි මේ අමුතෝද ගෙජෙට්ස් ගොඩක් දේවල් තියෙනවනේ ඉතින් මෙතන. ඒක මට හිතුණා. ඇවිල්ලාද? ඔයාලා කන්න ඕනේ නේ දැම්ම. මම හදලා අරන් යමු. ඔයා මේ අර ඉතින් මේක. මේකට මොකද කරන්නේ? මේක අය මේක තියලා try කරලා බලමු. ෆස්ට් කියලා I think ටිකක් දාලා මේ අතින් මේ අපි කන හින්දා අතින් අපි කනවා නේද?
ඉතින් අතින් මැල්ලුවා. මේකප් ස්ටෑන්ඩ් එක තියමුද? I think කේක් 10ක් නැති දේවල්. ඔව් බලන්න මේවා කරගන්න. යා. මචං සිස එකක් ඕනේ මචං. දාලා මේක ඕනේ. මේ ඉන්න මයික් එක. ඒකයි. මේ ගියා සිස. ඉස්සර මචං අර යටින් අර මේ සිසකින් මේ අර මේ කරලානේ එහෙම නෙවෙයි. අපි දෙන්න ඇත්තටම දන්නේ කේක් වන්ද. අදලා කෑවේ නෑ. දැන් හදන තරම පත් වෙලා තියෙනවා. තමයි කඩ වෙන්නේ. මගේ පොඩි කෙල්ල මේ වැඩේ කරන විදිහම මට තේරෙනවා එයා මේක කරන්නේ මාර ඉන්ට්‍රස්ට් එකකින් කියලා. ඉතින් හැපි මං. ඒක තමයිනේ වෙන්න ඕනේ. යාර මොකෝ කොයි ගාල්නිය කේක් කැල්ල පස්සේ යනවා කියන්නේ. මම කේක් එක අයිසින් තමයි කරේ. දැන් මේ වෙනවා දැන් අයිසින් කරමු කේක් එක. ඇතිද? අද වෙනකොට දැන් අපි try එකක් දෙමු. මාස්ටර් කරලා තියෙනවා. great නා. ඒක මම බඩේ ඒක ගොඩක් කේක් එක තියෙන්නේ නැහැ අපේ තියන්නේ. මේකේ ස්මූත් කරගන්න. හරිම ලේසි. ඒක දැන් හරියට මේ ටර්නින් ටේබල් එකක් දෙන්නකෝ. ඉතින් ওই විදිහට මිනෝලි ස්ටෙප් බයි ස්ටෙප් මගේ චූටි දුවට කියලා දෙනවා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ චූටිගේ ෆස්ට් කේක් ටීචර් මිනෝලි. thank you so much. ඊට කලකල බලන්න. හරි ලේසි. ඒක නෙමෙයි ඒ කලබල වෙනවා ඒක හරියටම කරන්න. මොකද දන්නවද? දැන් මේක මේ නීට් එකක් නැහනේ. නෑ මේක මෙහෙම මේක නීට් එකක් ඕනේ නැහැ. මේක ආයෙ ස්මූත් කරන්න යන්නේ. ඔයා නිකන් දාන්න විතරයි ඕනේ. ඔයා තාන් ඉන්න මම මෙහෙම කරකන්න ඊට පස්සේ කරන්න. ඊට පස්සේ අර හරියට ඔව් අන්න හරි ස්මූත් කරගන්න පුළුවන්. ඒක වේපන් දෙක. මේ හැම එකටම තියෙනවා විසඳුමක් අපි ළඟ. මාරෝනේ පින්ක් එක. යාට පින්ක් ඕන. මේ මල් වැඩේ කියන්නේ දාන්න එක්කනේ කරගන්න එක දෙතුන් දෙනෙක් ඉන්නවා. ළඟදී තෝ මේ එළිය වටේට මේ ඒකටත් දාන්න ඕනේ. මීට ලස්සනට කරන්න ඕනේ. ආවේ තියෙන්නේ. හොඳයි බදාම දානවා. I know. හරි ඉවරයි. දැන් ඒක තව දාන්න මේක තව දාන්න. ඕකේ පුළුවන් වල මේ ඒක කම් කෝඩ් එකෙන් පස්සේ ඒක කරගන්න. try එකක් දීලා බලන්න. කියන්නේ මේ ආය නීට් කරගෙන නේ. නීට් ගන්න පස්සේ පුළුවන්. මේ දිනේෂ් අලුත් දෙයක් ඉන්ටර්වියුස් කරලා දෙන්න යන්නේ කේක් කොත්තු. ඒක කොත්තු. වැඩිපුරම කෑම හදන්න. එහෙනම් අපි කොහොම සර්ප්‍රයිස් දෙයි ඔයාලා දෙන්න කරා කිව්වා. මම කරොත් තමයි අම්බේ ඒක නම් ඇත්ත මං හොඳටම සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. චූටි ලංකමක් නෑ කියමුකෝ. පෝල් ගෙඩියක්වත් ගන්න නැති අපේ මනුස්සයා මෙන්න කේක් අයිසින් කරනවා. අපෝයි thank you කේක් වේ. ඔයාලා කරේ මාර වෙනසක්. ගහන්නේ නැහැ. අන්න පුළුවන් කියපුවා ඒක ඔය. නැහැ පොඩි නිය කාලා ගියෝ. මොනා වුණත් ඉතින් මම කාලා බලලා QC පාස් කරන්න බෑ. ඒක හින්දා මම තමයි ඉතින් ඒකත් කාලා බැලුවේ. ඒක ඇත්තටම ලොකු රසක් නැහැ. හැබැයි ඒ ගන්න print එක ඕගොල්ලෝ කෑවා කියලා. මට ඉඳ ගන්න ඕන කොහේ හරි. මේ බලන්නකො පොඩ්ඩක් print එක කපනවා. මං කටින් ඒව හොඳ නෑ. ඔව් මින්ද අයියෝ. මෙහෙම රවුමල කපන්නේ. පුළුවන් හිමිට. ඔව් සමහරවිට ඒක වටේ තියෙනවා. ඕගොල්ලොන්ගේ මොකක් හරි තියෙනවා නම් තීම් එකක් ඒ තීම් එකට අදාළව ඕගොල්ලොන්ට ගන්න ඕනේ print එකක් ඒ වෙලාවෙම එතනින් ඒගොල්ලොන්ගෙන් අරගෙන ඕගොල්ලොන්ට අවශ්‍ය දේ ඒ වෙලාවෙම එතනින් කරගන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? දැන් අපි ඕක තියමු. මෙහෙම. ඔව්. මේ රතු පාල් කැල පේනවනේ. ඒක නීට් ආවනේ ෆිනිෂ් කරලා නැහැ. මේ දැන් හදිස්සියවත් අපි කියමුකෝ මේ කේක් එකට වඩා ඕක ලොකු වෙනවා. ලොකු ඇත්තටම කිව්වොත් මේ ලොකු වෙන්නේ නැහැ. අපි කියන සයිස් එකට ගන්න පුළුවන්. දැන් ඔයා ට්‍රේ එක ගන්නේ 6 ඉන්ච් නම් මේ විදිහට ගන්න පුළුවන්. ඕන කියන සයිස් එකට හදාගන්න මෙෂර්මන්ට් එකට ගන්න පුළුවන්. ඒක ලොකු වෙන්නේ නැහැ. දැන් අපේක චුට්ටක් පොඩ්ඩක් ලොකුයි ඉතින්. අපරාධේ මුලින්ම කපන්න මම උදව් වැඩ කරොත් එහෙම වෙනවා සාමාන්‍යයෙන්. ලොකුයි පොඩි වෙනවා
සාමාන්‍යයෙන් මගේ වැඩ හිටපු මගේ රවුම වගේ. ඔව් ආයිෂා බලමු. අපිට ඕකත් උඩින් අයිසින් කරන්න පුළුවන්ද? පුළුවන්. මේක මෙහෙම තියලා අපි මේක ඊට පස්සේ මම මගේ අයිඩියා එක ගහන්න. හරි ඔව්. මම මේ වටින් මේ මේ විදිහට මම ඔයා මේ දේ පොඩ්ඩක් ප්‍රෙස් කරන්න. ප්‍රෙස් මෙහෙම ඕවා කරන්න. ඔව් නැත්තම් කේක් යටටම සමතලා ගන්න. නම් ඉතින් හරි මේ පොඩි ප්‍රශ්නයක්. දැන් මෙහෙම හදලා තියෙද්දි දැන් ඕක අලවලල් පස්සේ මේ දැන් ලොකුවට තියෙනවානේ. දැන් මොකද කරන්නේ? මෙහෙමයි. මේක ලොකුවට එන්නේ නැහැ. දැන් අපිට ලොකුවට ඇවිල්ලානේ තියෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම එන්නේ නැහැ. ලොකුවට පොඩියට ගන්න පුළුවන්. ඕන්නම් අපි මේක ඒක කපලා තියෙනවා. කපමුද? හැබැයි ලස්සනයි එහෙම වුණා නම්. ඒ කියන්නේ මම පොඩි වයිට් කැලේ පොඩි කැලේ තියන්න. ඒතකොට තියන්නද? ලොකුව තියෙනවනේ. ඔව්. මිනෝලිට එපා වුණත් දන්නේ අපේ පඬිතයෝ දෙන්නත් එක මේ වැඩේ කරන්න ගිහිල්ලා. තියෙනවනේ. හැබැයි ඉතින් මට පොඩි විශ්වාසයක් තියෙනවා. ඒ රිසල්ට් එක හොඳ දෙයක් වෙයි කියලා. ෂොප් එකේ ඉන්න ස්ටාෆ් එක ගැන ස්පෙෂලි මතක් කරන්න ඕනේ. මොකද හේතුව ඒගොල්ලෝ මාර ෆ්‍රෙන්ඩ්ලි. එයාලා මාරම සපෝට් එකක් දෙන්න. ඉතින් ඒක මාර වටිනවා එන කස්ටමර් කෙනෙක්ට. ඒක ලොකුම සපෝට් එකක් වෙන හින්දා අනිවාර්යෙන් ස්ටාෆ් එක ගැන ස්පෙෂලි මම මේ වෙලාවේ මතක් කරනවා සහ ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මගේ චූටි පැන්චි එයාගේ තාත්තිගේ කේක් එක ලස්සන කරන්න ඔන්න ඔය විදිහේ හරිම ලස්සන අයිටම්ස් ගොඩකින් එයාට ආස දේවල් තෝරගන්නවා. ඇත්තටම හරිම ලස්සනයි. මේක මේ හරිම කලර්ෆුල් හරිම මැජිකල්. ඇත්තටම ඒක මාර කියුට්. ඒකම එඩිබල්. කන්න පුළුවන්. වාගේකට හරියන තරු තමයි මං ගෙනාවේ. මේක ඉවර කරනවා මේ මෙතන එතකොට ඔක්කොම ටික මේ පැත්ත ෆිනිෂ්. මොනවා තරඟ පැත්තකට දාලා වුණ මට සපෝට් කරලා. කියන්නේ පරාජය පිළියර. පරාජය විචාරය කියන්නේ. අය පෙන්නන්න කරන්නේ. පරාජයක් කොල්ලන්. චුට්ටක් ඕනේ ගොඩක් ඉබා මේ සයිඩ් එකට ටිකක් දාන්න ඕනේ. චුට්ටි පිළියර කරමු දැන් ලස්සනද? මම වැඩේ කොට දාලා අමුතු විදියට කරා. අනේ මේ මට කොහොමද දාන්න ඕනේ. මොන්ටි කියන්නේ මේ පස්සේ තමයි ලස්සන. අපේකටද? නෑ මේ තව චුට්ටක් අතේ තියෙනවා. නෙමෙයි. අපි අපේ තවේ තුරු නයිස් කියලා ටික ගන්න පුළුවන්. හරි. තියෙන එකට කියන්නේ අපි icing sheet කියලා. ඒකේ මේ ෆොටෝ එක quality එක කියන්නේ කවුරු හරි කාගේ ෆොටෝ එකක් ගන්නවා නම් මේකට කියන්නේ wave paper අරකට කියන්නේ icing sheet කියලා. දෙකක් තියෙනවා ගන්න පුළුවන්. edible ඒකෙන් වෙන්නේ ටේස්ට් එක වෙනස් වෙන එකක්ද නැත්නම් එහෙම නෙමෙයි quality එකේ. quality එකේ. ඒකේ වෙනසක් තියෙන්නේ. ඒ වැද්ද? නෑ. ඕක කරන් continue. වැඩි ඉවරයි. ඔයාලේ වයිසින් කරලා තියෙනවා. නම් හැබැයි මේ අර එක ස්ප්‍රෙඩ් කරන එකට ඕකට වැඩේ ගොඩක් දිග්ගැස් වෙනවනේ. ඔව්. මේක ලේසි. ඕක ලේසි. ඒ කියන්නේ ඔයාලා එහෙම ලේසි සාසික කියලා දිබ්බ කියනවා දිබ්බ. කේක් එක චූටි නිසා ඕක ලොකු එකකට කරොත් හිතන්නකෝ. ඉතින් කරන්නේ. මේ නෑ ඉතින් දැන් ඔයාලට පේනවද මේ තාත්තිගේ දුවගේ කෝලං ගොඩ. ඉතින් මටත් හරි සතුටුයි මට මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරුව ගියත් මේකේ මේ වීඩියෝස් ක්ලිප්ස් අරගෙන ආපු වෙලෙයිද මං හරියට සතුටු වුණා. තාත්ති දුවයි මේ කරපු දෙයට ඒ වගේම ඉතින් මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ the cake way. ඇත්තටම මමත් ගිහිල්ලා තියෙනවා මේ ෂොප් එකට. හරිම අප්ඩේටඩ් දේවල් හැමදේම ඇත්තටම දැන් කේක් එකක් හදනවා නම් අපි ඒ කාලේ අපි ගොඩක් තැන්වලට යන්න ඕනනේ දේවල් ටික එකතු කරගන්න. නමුත් the cake way ෂොප් එකට එන ඔයාලට ආයේ ඉතින් කිසිම රස්සියාදුවක් වෙන්න දෙයක් නැහැ. අවශ්‍ය සියලුම දේවල් අනික අප්ඩේටඩ් දේවල්. ඒගොල්ලෝ ගොඩාක් අප්ඩේට් කරනවා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය වෙන රටවල් වල දකින්නකොට ඒ හදන විදි වලට අවශ්‍ය දේවල් ඒ හදන ක්‍රමයට උවමනා කරන සියලුම දේවල් මේගොල්ලෝ අප්ඩේට් කරනවා. ඒක මම ඒගොල්ලන්ගේ දැකපු ලොකු ක්වොලිටි එකක්. ඒක අපි හැමෝටම ලේසි වෙන දෙයක්. ඉතින් ඒ වගේම සර්විස් එක ගැනත් කියන්න ඕනේ. ඒගොල්ලෝ හරිම ඇත්තටම මාර ක්වොලිටි සර්විස් එකක් දෙනවා. ඉතින් ඒක ඕනම කෙනෙකුට ඒක මේ තෝරාගත් මේ පිරිසකට විතරක් නෙමෙයි ඒක මං හිතන්නේ ද කේක් වේ එකට එන ඕනෑම පුංචි දෙයක් ගන්න එන කෙනෙකුට උනත් ඒගොල්ලෝ දෙන සර්විස් එක
ගොඩාක්ම වටින එකක්. ඉතින් නොහොම තමයි මගේ චූටි දුවයි තාත්ති දක්ෂව දෙන්නෙක් වගේ එතෙන්ට ගිහිල්ලා ඔන්න කරන විදිය. දැන් ඒක හිතටම අරගෙන කරන්නේ. ඕ හරි. අම්මෝ අත අම්මෝ අත. අම්මෝ පොඩි තමයි එක නසල එකක් දුන්න නම් ඒක ගෙනාපුම සයිස්. මේ චුට්ටක් අල්ලගෙන ඕ පොඩි එකක් හොඳයි. 18 වගේ කමන්නේ. ඔව් ඒ වගේ කමන්නේ. ඉතින් දැන් වැඩේ almost done. ඉතින් අන්තිම හරිය තමයි මේ යන්නේ. හොඳ දෙයක් ෂූටිගේ අතින් මිනෝලිගේ සපෝට් එකෙන් ඒ වගේම the cake way එකේ contribution එකෙන් ඔන්න ඔය විදිහට තමයි ඉවර වෙන්න යන්නේ. ඔයාලට මීට කණි කියලා තියෙනවද දන්නේ නැහැ. මගේ ලොකු දුවට හොඳට උයන්න පුළුවන්. ඉතින් චූටි කේක් එක හදාගෙන ඇවිල්ලා අකිට කියනවා අකි මේ ඔයා උයන්න මම කේක් හදන වැඩේ කරන්නම් කියලා. කොහොම හරි දෙන්න එකතු වෙලා බෙදාගෙන වැඩේ හරියටම කරයි වගේ. ඉතින් කොච්චර කොහොම වුණත් මේක තමයි යාගේ first time. ඉතින් මං හිතනවා චූටි හරි අඩුපාඩු ඔයාලා කේක් හදන්න දන්න අය ඕන තරම් මේ vlog එක බලන්න නැති. ඉතින් ওই විදිහට තමයි කොච්චර අඩුපාඩු තිබුණත් ආයේ ඇතුලෙන් ඉතින් දිනේෂ්ගේ අඳුරන අය එයාට ආදරය කරන අයත් එනවා. ඔන්න ඔහොමයි. ඉතින් ඒ දවස් හොඳයිද හොඳයිද පොඩ්ඩක් අර මේ නමුත් වෙලා වැඩිට ඒක කවන්නේ ඒක ලස්සනයි කියලා කියමු. කොහොමද රවුමාන්ති මොහොතේ මේක නිකන් අර ඇත්තටම මේ ක්‍රියේටිව් කෙනේ මේක උඩ එඩිබල් ප්‍රින්ට් එකක් දුන්නා හොයාගන්න තියෙනවා. මේ ඉරාවනවා. එහෙම print එකක් තියෙනවා. මම ඒකත් නිකන් එඩිබල් ප්‍රින්ට් එකත් එඩිට් කරනවා. ඔව් extraordinary. ඔව්. දැන් අපි මේ කියන කේක් වේ එක්ස්ට්‍රාෝඩිනරි කීප් එඩිට්. අපි දෙන්නගේ කේක් දෙක පෙන්නමු. නේ ඕම ඉන්න ෆොටෝ එක ගමු. අන්න අපි මේක මේ මගේ එක බලන්නකො. ආයෙක ලස්සනයි. දැක්කද අර මන් දින්න. ඒක තුලින් තිබ්බා. නෑ උඩින් තියන්න. නෑ පපා. මම දෙන්න නම්.